ජිම් එකකට ගිහිල්ලා ආපු ගමන් කණ එක පොඩ්ඩක් පැත්තකින් තියලා ඔයගොල්ලෝ උදේ 8ට හිතන් 6ට ජිම් එකට ගිහිල්ලා කොහමද 10ට ගෙදර ඇවිල්ලා එන ගමන් ඔය එහෙම මෙහෙන් ජූස් වගේ ඇඟට දාගන්න හොඳ නැති දේවල් ඇඟට දාගන්නේ නැතුව ඉක්මනට ගෙදර ඇවිල්ලා කන්නේ නැතුව පැය 10ට ආවනම් 2ට විතර කන්න කෑම ගන්න තියාගන්න කිසිම ප්‍රෝටීන් එකක්වත් කිසිම කාබ්ස් කෑමක්වත් දෙන්නේ නැතුව වතුර පමණකින් 10ට ගෙදර ආවනම් 2 වෙනකන් වතුර පමණකින් හිටියොත් ඕගලන්ට මේද දහනයක් කරගන්න පුළුවන්. එයි මම එහෙම කියන්නේ ඔයගොල්ලෝ ව්‍යායාම කරපු පැය 2කමාර විතර ඔයගලන්ගේ මේද දහනයක් වුණා නම් උනේ ගෙදර ඇවිල්ලා කාපු ගමන් ඔයාගේ යම්කිසි ශරීරයේ සිද්ධ වෙච්ච ක්‍රියාවලියක් නවතිනවා. එතකොට දැන් ඔයාලා ව්‍යායාම කරලා ආවට පස්සේ ඔයාලගේ ශරීරය දැන් මහන්සි වුණානේ. පේශි ඩැමේජ් වුණා. මයොසින්ස් මයොෆැබ්‍රියුලා වගේ දේවල් ඩැමේජ් වුණා. ටිෂු ඩැමේජ් වුණා. එතකොට දැන් මොකද දැන් කරන්න යඟ ඒක හදා ගන්න ඕනේ. නැවත සකස් කර ගන්න. නැවත සකස් කරගන්න අවශ්‍ය කරන පෝෂක කොටස් එතකොට කැලරි ඕන. දැන් මේක කරගන්න කැලරි ඕන. එතකොට ඔයගොල්ලෝ ආපු ගමන් කෑවොතින් මේ මම මේ කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒත් ඔයාලා 10ට ගෙදර ඇවිල්ලා ඔයාලා කන්නේ නැතුව ටිකක් අල්ලගෙන හිටියොත් මේ රිකවරි කිරීමට අවශ්‍ය කරන ශක්තිය නැති නිසා මේ දම්ල ඒ කියන්නේ ට්‍රයිග්ලිසරයින් විදිහට තැම්පත් වෙලා තියෙන ඒවා ඔයාගේ ඇඟේ හැමේ තැම්පත් වෙලා තියෙන මේදය පළවෙනියෙන්ම ගන්න අභ්‍යන්තර මේදය. ඉතින් මේ මේදය අරගෙන එයා රිකවරි කරගන්න මාංශ පේශී රිකවරි කරගන්න ඇඟ ක්‍රියා කරන්න පටන් ගන්නවා. එතකොට ඔයාගේ ඇඟේ ශක්තිය නැති නිසා ෆැට්ස් දිය කරනවා අභ්‍යන්තර බාහිර අවයව ආශ්‍රිතව තියෙන මේදය. දැන් මේදය තියෙනවා මේ බඩේ මේ හැමේ විශේෂයෙන් මේ හැම කිව්වම මුළු ඇඟේම තියෙන හැමේ තියෙන ෆැට්ස් තියෙන තැන් වලින් ෆැට්ස් අරගන්න ඒක ක්‍රමයක්. අභ්‍යන්තර මේදේ ශරීරය ඇතුලේ වකුගඩු ආශ්‍රිතව බඩවැල් ආශ්‍රිතව තැම්පත් වෙලා තියෙන අනවශ්‍ය මේදය දිය කරලා ගන්න බෑ. තව එකක් තමයි අවයව ඇතුලේ ඒ කියන්නේ අක්මා ඇතුලේ වකුගඩු තියෙනවා නම් හෘදය මේ අස්සවල් වල තියෙන මේදය දිය කරලා ගන්න සිද්ධ වෙනවා ඇඟට. මොකද කෑම නැහැ. ජිම් එකකට ගිහිලා මහන්සිලා ඇවිල්ලා ඉන්නේ කිසිම කෑමක් ගන්න නැහැ. වතුර විතරක් තියෙන්නේ. 10ට ආව 2ට කන්නේ අන්නේ පැය ගානේදිත් ඔයාගේ ෆැට් දහනයක් මේද දහනයක් අපිට බලා ගන්න පුළුවන්. ඔයා නොකා හිටියොත් මේ පැය අල්ලගෙන. සමහර අය හිතනවා නෑ ආපු ගමන් අපි ප්‍රෝටීන් දෙන්න ඕන, පිටි එක බොන්න ඕන, අරක බොන්න ඕන, ඇමයිනෝ ටැබ්ලට් ටික කන්න ඕනේ. මුකුත් කරන්න නැතුව ඉන්න ෆැට් දහනය කරගන්න ඕන නම් ඔයාගේ මාංශ පේශී පේන්නේ නැත්තේ ඔයාගේ ඇතුලේ කොච්චර එක්සර්සයිස් කරත් මේ මාංශ පේශී පේන්නේ නැති හේතුව තමයි පේශියට උඩින් වැහිලා තියෙන මේ තෙල් තට්ටු. ඔයාගේ බඩ තියෙනවා නම් ඒ අභ්‍යන්තර තෙල් තට්ටු. මේවා ටික යන්නේ නැහැ එහෙම නිකන්. ඔයා ජිම් එකකට ගිහිල්ලා එන ගමන් ජූස් බොන්නේ නැත්නම් ගෙදර ආපු ගමන් කන්න නැතුව තව පැය 2 3 4ක් පුළුවන් නම් අල්ලන් ඉඳලා අන්න ඊට පස්සේ ඔයා යම්කිසි කාබ්ස් ප්‍රමාණයකුයි ප්‍රෝටීන් වැඩිපුරයි කාබ්ස් දෙවනියටයි මෙන්න මෙහෙම කෑම වේලක් සකස් කරගෙන ඔයා ගත්තොත් ඔයාගේ ලස්සනට ෆැක්ට් එක අඩු වෙලා මේද අඩු වෙලා ඔයාගේ පේශී ලස්සනට මාංශ පේශී වෙන් වශයෙන් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට මෙතන ඔයා කරන්න ඕන එකම දේ ජිම් එකට ගිහිල්ලා ඇවිල්ලා කණ්ඩායි ජූස් බොණ්ඩායි ඔය අනම්මනම් ඔය දේවල් කරන්නේ නැතුව ඔයා හිටියොත් ඔයාගේ ලස්සන ඇඟක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි හරි කැමතිනේ ජිම් එකට එන අයගේ සාර්ථක ප්‍රතිඵල දකින්න. දැන් කෝච් කෙනෙක්ට මහන්සි වෙලා දෙයක් කරද්දී යාගේ ප්‍රතිඵලය බලන්න හරි කැමතියි. එතකොට ජිම් එකේ කෝච්චර තියෙන 150යි. ඊටු 150 ඔයාගේ ඇත. ඔයා ගිහිල්ලා කන බොන ජරහන්තේ කෑමත් එක්ක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔයාලා පුළුවන් නම් මම මේ කියන එක කරන්න ප්‍රතිඵලය ගන්න පුළුවන්. ගිහිල්ලා එද්දි ඔයා නම් බොන්න එපා. ආපු ගමන් කන්න එපා. වතුර බීලා ටිකක් නිදහසේ රෙස්ට් එකේ ඉන්න පැය 3ක් 3මාරක් 4ක් අල්ලගෙන ඉන්න. ඊට පස්සේ ඔයා කෑම ගන්න. එතනදී කාබ්ස් වැඩි කරන්න එපා. රිෆයින් කාබ්ස් ගන්න එපා. පිටි කෑම නතර කරන්න. මොකද අපි දෙයක් කරද්දී ලොකු කැපකිරීමක් කරන්න ඕන. කැපකිරීම නැති කිසි දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. සමහර ගෑනු ළමයි මම කතා කරලා මට මැසේජ් දාලා අහනවා අපිට එහෙම නොකා ඉන්න බෑ, අරක කරන්න බෑ, මේක කරන්න බෑ. එහෙම නැතුව ක්‍රමයක් නැද්ද කියලා. එහෙම නැතුව ක්‍රම නැහැ. එහෙනම් මේ ප්‍රාතිහාර්යයක් කරන්න එපා. එයාලගේ ඇඟ බස්සන්න. එහෙම නැහැ.
එහෙම අපි කැපකිරීමක් කරන්නේ නැතුව කිසි දෙයක් වෙන්නේ නැහැ. දැන් ඔය මොඩල්ලා ඉන්න ඔයගොල්ලෝ දන්නවද මොන කැපකිරීමක් කරගෙනද ඔය බොඩි එක මේන්ටේන් කරගෙන ඉන්නේ කියලා. ඒක නිසා කැපකිරීමක් නැති ප්‍රතිඵලයක් නැහැ. ප්‍රතිඵලයක් නැත්නම් එයා කැපකිරීමක් කරලා නැහැ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ජිම් එකට යන්න මම නම් ආහාර නොගෙනයි ජිම් එකට යන්නේ. මට ඕන තරම් බර උස්සන්න මට ශක්තිය තියෙනවා. ඒ කියන්නේ ඒවා අපේ ඇඟේ තැම්පත් වෙලා තියෙනවා. අපි ඒක දැනගන්න ඕනේ මේ බොඩි එකක් වැඩ කරන විදිය දැනගන්න ඕනේ. ව්‍යායාම කරන්න ජිම් වලට ගියාට මදි. මානව දේහේ ක්‍රියාත්මක වෙන විදිහ දැනගන්න ඕන. මොලේ ක්‍රියාත්මක වෙන විදිහ, මනස ක්‍රියාත්මක වෙන විදිහ. ඉතින් ගොඩක් පැති තියෙනවා මේක ඉගෙන ගන්න. මේක දැනගන්න. මේක දැනගත්තට පස්සේ මේක හරි ලේසි. ඉතින් ඔන්න අද මම පොඩි රහසක් කිව්වා. පුළුවන් නම් ඔයගොල්ලෝ කැම පොඩ්ඩක් නතර කරගන්න ජිම් එකට ගිහිල්ලා ආවට පස්සේ පැය 3කට විතර. එතකොට ඔයාලගේ අර ජිම් එකේ මම ආයෙත් කියනවා ජිම් එකේදී පැය දෙකමාර එක්සර්සයිස් කරද්දී වැය වුණා නම් ශක්තිය බර්න් වුණා නම් කැලරි මේ ෆැට් එක බර්න් වුණා නම් ඒක දිගටම තියාගන්න පුළුවන්. ඔයා ගෙදර ඇවිල්ලා කන්නේ නැතුව පැය 3-4ක් ඉඳලා කෑමට ඊටඟට ගන්න කෑම පැය දැන් 10ට ආව නම් 2ට විතර කද්දී ඔයා ප්‍රෝටීන් වැඩි කරලා ඊළඟට කාබ්ස් රිෆයින් කාබ්ස් නෙමෙයි සකස් කරන ලද කාබෝහයිඩ්‍රේට් නෙමෙයි පළතුරු සහ එළවලු වලින් ගන්න ඒවා. ඉතින් එළවලු ටිකක් වැඩිපුර ප්‍රෝටීන් වැඩිපුර දාන හැටි ඔයගොල්ලෝ දන්නවනේ. දන්නේ නැති අය මැසේජ් එකක් දාන්න මම කියන්නම් මොකද්ද කියලා. එතකොට ප්‍රෝටීන් මේදය මේ වෙලාවේ මේදේ ටිකක් අඩු කරන්න ප්‍රෝටීන් කාබ්ස් අරගන්න ප්‍රමාණයකට කෑම ගන්න. එතකොට ඔය ෆැක්ට් එක ඔයගේ දහණය වෙයි. ජිම් එකට ගිහිල්ලා ආපු ගමන් කෑවොතින් ඔයාගේ දහණය වෙලා තියෙන අර කරපු පැය දෙකේදී 2:00 විතරයි. බොහොම ස්තුතියි. ඒක දන්න අයට ෂෙයා කරන්න.